අයිබෝවන් හැමදෙනාටම සුපුරුදු පරිදි මම ඩොක්ටර් දාරිකා පතිරත්න. අද අපි බලමු ක්ෂණික උත්තේජක භාවිතය හොඳද නරකද? ආයුර්වේද වෛද්‍යවරියක් නිසා මම විවිධාකාර නිෂ්පාදන වලට පහර ගැසීමේ අරමුණින් කරන වීඩියෝවක් නොවන වගත් ඔවුන් මුහුණ පාන යම් යම් ගැටලු හමුවේ ඔවුන්ගේ නිරෝගීභාවය නැවත ලබා දීමේ අරමුණෙන් සහ ඔවුන් කරන වැරදි නිවැරදි කිරීමේ අරමුණෙන් කරන වීඩියෝවක් බව කරුණාවෙන් සැලකන්න කියලා මුලින්ම අවධාරණය කරනවා. ක්ෂණික උත්තේජක ගත්තාම පෙති, ගුලි, කරල්, ජෙල්, ස්ප්‍රේ වර්ග, කෙමිකල් සහිත කොන්ඩම්ස් වර්ග මේ විදිහට විවිධාකාරයේ තමන්ගේ කාලය වැඩි කරන්න නැත්නම් තමන්ගේ ප්‍රාණවත් බව වැඩි කරගන්න භාවිතා කරන උත්තේජක වර්ග තියෙනවා. මේ උත්තේජක වර්ග හැමෝටම එක විදිහටම ක්‍රියා කරන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ප්‍රායෝගික ජීවිතයේදී හමුවන රෝගීන්ගේ කතාබහ. ඔවුන් කියන ආකාරයට මේ සායනය තුළට එනවා රෝගීන් වර්ග 4ක්. එක් කොටසක් තමයි මේ ක්ෂණික උත්තේජක කිසිම දෙයකින් ඔවුන්ට ප්‍රතිඵලයක් නැති කොටස. ඔවුන් නැවත මේවා ගන්න පෙළඹෙන්නේ නැහැ. ඔවුන්ට ගත්තට ප්‍රතිඵලයක් නැති නිසා. තව කොටසක් ඉන්නවා සාමාන්‍ය ස්නායු ගැටළු වලට අද සංවේදී පුද්ගලයින්ට මේවා ගත්තාම ඉස්සරතය, වමනය, කැරකෙවිල්ල, ඔක්කාරය වගේ විවිධාකාර අපහසුතා ඇති වෙන්න පටන් ගන්නවා. මේ අපහසුතා දරා ගන්න බැරි කොටසකුත් ඉන්නවා. ඒ කොටස මේක නැවත ගැනීම වළකිනවා. ඒ වගේම පොඩි අපහසුතාවයක් දැනුණට යම් මට්ටමක හෝ සුවයක් ලබා දෙන කොටස මේවා ගන්න පෙළඹෙනවා. අවසාන කොටස තමයි කිසිම ගැටලුවක් නැතුව හොඳටම ප්‍රතිඵල දෙන කොටස. ඔය අවසාන කොටස් දෙකට යම් ප්‍රතිඵලයක් ස්වභාවික මට්ටමට වඩා තියෙන නිසා ඕන් නිරන්තරයෙන්ම පෙළඹෙනවා තමන්ගේ මිතුරන්ට, හිතවතුන්ට මේ වගේ කතාබස්වලදී මේ වගේ දේවල් රෙකමන්ඩ් කරනවා. නමුත් සමහරක් වෙලාවට උට හරියන්නේ තේ උන්ගේ මිතුරාට පළක් නොදෙන්නට පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට සමාජයේ කටිකට යන දේවල් විශ්වාස කරනවා වැඩි. ඒ සම්බන්ධ ප්‍රවේණිකයේ වචන වලට වඩා. ඒක තමයි සාමාන්‍ය සමාජයේ ස්වභාවය. ගොඩක් වෙලාවට මේ ක්ෂණික උත්තේජක වලට පෙළඹීම අතිශය වැඩි. අනිත් ඒ තමයි වෛද්‍යවරයෙක් හමුවේ මේවා කියන්න තියෙන ලැජ්ජාව, බිය, චකිතය නිසා ඔවුන් තනියම මේකට විසඳුමක් සොයා ගැනීමේ අරමුණ. මේ කොටස් 4න් පළවෙනි කොටස් දෙක මේවා ගන්න පෙළඹීමක් සිද්ධ කරේ නැතත් එතනින් අවසන් කරද්දී ඊළඟ කොටස් දෙක මේවා නිරන්තරයෙන් ගන්න පෙළඹෙනවා. මොකද ඒක උන්ට පහසුයි වෛද්‍යවරයෙක් හම් වෙලා ප්‍රතිකාර ලබා ගන්නට වඩා කියන මතය තමයි මේක යම්කිසි ප්‍රතිඵලයක් දෙනකොට උන් ඉන්නේ. නමුත් ක්‍රමානුකූලව මුල් අවස්ථාවේදී තිබුණ ප්‍රතිඵලය දැම්මට ලැබෙන්නේ නැහෙනි කියන මට්ටමට එනකොට ඕන් ක්‍රමානුකූලව ඔවුන්ගේ ඒ නැති වෙන අතුරු ආබාධ පවා ඇඟට ඇවිල්ලා අවසන්. මොකද මේකට අතුරු ආබාධ විදිහට අපේ ව්‍යුහාත්මකව යම් යම් ගැටලු ඇති කරනවා. ව්‍යුහාත්මක ගැටලු කියන්නේ මේකේ තියෙන මාංශපේශී ක්‍රියාවක්වත් ඒ සම්බන්ධ දෙයක් නෙවෙයි. ප්‍රමාණිකූල වෙන ව්‍යුහාත්මක ගැටලුකාරී තත්ත්වයක්. ඉතින් මේකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් මොන වගේ ඒවද මොන වගේ ක්‍රියාවලියක් නිසාද මේ සිද්ධ වෙන්නේ කියන සම්පූර්ණ කතාවලිය අපි ඉදිරි වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ ගැටලු වලට ඒ වගේ ක්ෂණික ප්‍රතිකාර ලබා ගැනීම ඉතා අහිතකරයි. මොකද රිසල්ට් එක තියෙන අයට ප්‍රමාණිකූලව ඒ රිසල්ට් එක අඩු වෙනවා වගේම ඩෝස් එක වැඩි කරමින් උත්සාහ කරත් ප්‍රමාණිකූලව ඒ මාත්‍රාවන්ට අනුගත වීම නිසා ශරීරය ඒකට පෙර තිබූ පරිදි රිසල්ට් එකක් දෙන්නේ නැතුව යනවා. එතකොට ඔබට එක්ක තියෙන මානසිකව පවා ගැටලු ඇති වෙනවා. මේක අද වැඩ කරයිද මේකට මොනවා වෙයිද? ඒ කියන fear anxiety කියන වගේ මානසික තත්ත්වත් එක්ක ඔබට ඔබේ ස්වභාවික හැකියාව කොහොමද ක්‍රමානුකූලව වැඩපැවැත්වෙනවා මේවත් එක්ක යා කම්මැලි වෙනවා ස්වභාවික අවස්ථාව ලබා දෙන්න අරකින් තියෙන බලපෑමත් එක්ක අවසානයේ අපි ළඟට මේ තියෙන ටිකක් නැහැ බලහත්කාරයෙන් ඇති කරගත්ත ටිකක් නැහැ සියලු දේම නැතිරම නැති වෙලා සමහරක් විට ක්ෂණික මෝචනයට ප්‍රතිකාර ගන්න අරගෙන අප්‍රාණිකත්වය ඇති වෙලා අප්‍රාණිකත්වයට ප්‍රතිකාර අරගන්න උදාහරණයේදී හයිපර් සෙන්සිටිවිටි නිසා ක්ෂණික මෝචනය වගේ තත්ත්ව ඇති වෙලා විවිධාකාරයෙන් මේ සියල්ල සංකලනය වෙලා තමයි අපි ළඟට පැමිණෙන්නේ. නිසා නියමිත පරිදි හෝමෝන බැලන්ස් කරමින් නිසි ස්නායු පද්ධතිය නිසි ක්‍රියාකාරීත්වය ඇති කරමින් ඒ වගේම රුධිර ද්‍රාවණය
ක්‍රමානුකූලව වැඩි කරමින් මේ සඳහා නියමිත රුධිර ප්‍රමාණයක් ලබා දීම මේ සියලුම දේවල් නිසියාකාරයෙන් පාලනය කරමින් ඒ වගේම මේවට බලපාන සීනි කොලෙස්ටරෝල් වගේ රෝගී තත්ත්ව පවා නිසි ආකාරයෙන් පාලනය කරලා ඒක රෝගී තත්ත්වයේ දිගටම රෝගියෙක් නොවි ආහාර රටාව ජීවන රටාව මගින් මේක පාලනය කරගන්න සියලුම උපදෙස් ලබා දෙමින් ඔබට මේ ප්‍රතිකාර සිද්ධ කරන්නේ ඒ රෝගියා නැවත මෙතෙන්ට ඇවිල්ලා ජීවිත කාලයටම රෝගියට ප්‍රතිකාර නොගන්න තත්ත්වයට පත් කරන්න ඕන නිසායි. ඉතින් මේ වගේ නිසි ප්‍රතිකාරයක් ආයුර්වේද තුළ තියෙනවා. ඒ ආයුර්වේද ප්‍රතිකාර අපට ලබා ගන්නට පුළුවන්. ඉතින් අපි ඉදිරියේදී කතා කරමු මේ ක්ෂණික උත්තේජක භාවිතය නිසා හානි වෙන්නේ කොහොමද? ඒ හානි කොයි ආකාරයකට සිද්ධ වෙන්නේ? ඒ වගේ මේ හානිවල තීව්‍රතාවයන් කොහොමද වෙනත් මේක නැති වෙන්න පුළුවන් ගැටලු මොනවාද මේ ආදී සියල්ලම කතා කරමු. රැඳී ඉන්න රුවායි අපිත් සමග. සුබ දවසක්.